තෙරුවන් සරණයි. විනාඩියක් නතර වෙලා පුළුවන් නම් මේක පොඩ්ඩක් අහලා යන්න. හරියටම 2026 පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ මම හිටියා මේ පාර ගාව මොන හරි වැඩකට ඇවිල්ලා. මම දැක්ක එකපාරටම පාර මේ පැත්තෙන් පාර එහා පැත්ත පනින්න තලගොයි පැටියෙක් දූගෙන ආවා. මේ සතා පොඩි වෙලාව හිටියේ පනින්න ඉස්සරහට යනවත් එක්කම බයිසිකලයකට පොඩ්ඩක් අහුවෙලා ගියා. ඉස්සරහ අත් දෙක මං හිතන්නේ එක්ක ඔළුව හරි වගේ චුට්ටක් ලාවට අහුනේ. ආවිච්ච පාර මේ සතා ආපහු පස්සට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ආපහු පනින්න ගියා. ඊට පස්සේ ඔළුවෙන්ම යට කරගෙන ගියා. මං දුවගෙන ගිහලා බැලුවේ සතා පාරෙන් අයින් කරලවත් දාන්න මේ සතාට නිදහසේ මැරෙන්නවත් කියලා. අයින් කරන්න මම පාර මේ පැත්තෙන් කෝටුවක් අරගෙන එනකොට ඇඟ උඩින්ම ඔක්කොම යට වෙලා ගියා. වෙසල් එකක් ඇවිල්ලා යට කරගෙනම ගියා. යාළුවනේ ඊට පස්සේ මං කෝට්ටෙන් විසි කරා පාර අයිනට. කරන්න දෙයක් නැහැ. මට එලාවේ දැනුනේ එම මිනිස්සෙක් කියලා ඉඳලා අපි සතෙක් කියලා ඉපදුනොත් මේ සසරේදී අපිට කවදාවත් මේ සසරෙන් එතර වෙන්න පුළුවන් වේද කියලා හිතෙනවා. අඩුම ඒ සතාට පාරෙන් එහා පැත්තටවත් යන්න බෑ. කොහොමද සසරෙන් එතර වෙන්නේ?